සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අද මම මේ වීඩියෝ එක තුළින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ මම හදන විදිහට කිරි මුට්ටිය සකස් කරගන්න එක සහ දරලිප සකස් කරගන්න විදිහ මම මගේ ක්‍රමයට කියලා දෙන්න කියලා හිතුවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලබන අවස්ථාවකදී ඒ වගේ ගෙපල් කපන ඒ වගේ විවිධ අවස්ථාවකදී අපිට මේ කිරි ඉතිරි වීම කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේකෙදී අපි හරියාකාරව කොහොමද කිරි මුට්ටිය හරි ගස්ස ගන්නෙ සහ මේ සඳහා ලිප සකස් කරගන්නේ කොහොමද කියන එක ගොඩක් අයට තේරුමක් අඩු වෙනවා. සමහර අය දන්නවා විවිධ වැරදි කරනවා සමහර අයට. ඉතින් මම දන්න විදිහට මගේ වැඩිහිටියෝ මට කියලා දුන්න විදිහට තමයි මම මේක සකස් කරගත්තේ. ඔයාලට දැන් පේනවා ඇති මම අරන් තියෙන්නේ මේ එළ කිරි නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එක සහ මම අරන් තිනවා අපි කිරිබත්තු යන්න ගේන මේ හාල් එකෙන් පොඩි මිටක් අරගෙන තිනවා. මේ හාල් ටික සෝදලා පොඩි භාජනයකට දාලා ඉවරලා මේක අපි කිරි මුට්ටියට දානවා. ඒක නිසා මම මේ හාල් ටික සෝදලා කරලා අරගෙන තිනවා. තව කුරුඳු කෑල්ලක් අලුතෙන්ම ගෙනාපු කරාබු නැටි එනසල් කියන මෙන්න මේ ටිකත් අපි මම දානවා මේ කිරි මුට්ටිය උතුරන එකට. මොකද මුළු ගේම හරිම සුවඳයි මේ කිරි මුට්ටිය උතුරනකොට. ඉතින් හරිම සුවඳවත් වෙන්නව තමයි සහ දෙවියන්වත් ගොඩාක් කැමති මෙන්න මේ සුවඳවල ආග්‍රහණය කරගන්න. ඉතින් ඒක මම විශ්වාස කරනවා. මම දන්නේ අනිත් අයගේ ඒ කියන්නේ එක්කෙනාගේ විශ්වාස මත වෙනස්. ඉතින් මම විශ්වාස කරන දෙයක් නිසා ඒක මම භාවිතා කරනවා. ඔයාලත් භාවිතා කරලා බලන්න. මොකද ඒකෙන් හරි සුවඳක් එනවා. බොහොම සෞම්‍ය සුවඳක් එන්නේ. ඉතින් කිරි මුට්ටිය උතුරලා ගියට පස්සේ නිවසම බොහොම සෞම්‍ය ගතියක් තියෙනවා. ඉතින් මට ඒක දැනෙන නිසා තමයි මම හැමදාම මේ දේවල් භාවිතා කරනවා. ඉතින් අපි දැන් බලමු මේ මුට්ටියට අපි කොහොමද මේ ටික සකස් කරගන්නේ කියලා. මුලින්ම තව දෙයක් කියන්න ඕනේ. මුලින්ම අපි එන අවසරක් උදා වෙනකොට හරි අපි දැන් මේ නැවුම් අලුත් දෙයක් නේ කරන්න යන්නේ. අලුතෙන්ම කරන දෙයක් නිසා කවදාවත් ඔයාලා වැරදිලාවත් ලිපට උඩින් ගිහලා ඉවරලා හිස් මුට්ටියක් තියන්න එපා. මොකද අපි හිස් දෙයක් නැතුව පිරිපුන් දෙයක් තමයි තියන්න ඕනේ. ඒක නිසා අපි වේලාසනින්ම මේ කිරි මුට්ටිය සකස් කරගන්න ඕනේ. සමහර අය ඒ වෙලාවට තමයි ටක් ගාලා කිරි ටික දාන්නේ. ඉතින් ඒ වුණාට එහෙම කරන්න එපා. ඔයා අපිට හරි දෙයක් ගන්න නම් අපේ නිවසටනේ අපි හැමදේම කරන්නේ මේ කිරි මුට්ටියෙන් බලාපොරොත්තු වෙනවා. කොච්චර වුණත් නෑ කිව්වට මේක කිරි ඉතරලා ගියාට පස්සේ අපිට ටිකක් දැනෙනවා හරි සැහැල්ලු. දැන් අපි බලමු මේ මුට්ටියට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. මේකට මම අරන් තිනවා නැවුම් මුට්ටිය, එනසල්, කරාබු නැටි, කුරුඳු කෑල්ල, නැවුම් එළකිරි, පිරිසිදු සහල් මිටක්. පිරිපොන් මුට්ටියට නැවුම් එළකිරි ටික දාලා ඉවර වෙලා මම මුලින්ම සෝදලා ගත්ත මෙන්න මේ සහල් ටිකත් එකතු කරගෙන කරාබු නැටි ස්වල්පයක් සහ එනසල් කුරුඳු කියන මෙන්න මේ ද්‍රව්‍ය ටිකත් මම දාගන්නවා. දාගෙන ඉවර වෙලා මේකට කහ කුඩු ස්වල්පයක් දාලා මෙන්න මේ නැවුම් මුට්ටිය බොහොම අලංකාරව සකස් කරගෙන පිරිසුදු ස්ථානයකින් තියාගන්නවා. මේ වෙලාව ආවට පස්සේ තමයි මේ දර ලිපත් අරන් ගිහලා තැම්පත් කරලා ඉවරලා මේ කිරි මුට්ටිය උතුරව ගන්න. දැන් අපි ලිප සකස් කරගමු. මේකට ඕන වෙනවා සුවඳ දර, පොල් තෙල් පෙඟ වූ පහන් තිර, ඒ වගේම තමයි බුලත් තැටියක් සහ නැවුම් ලිපක්. කිරි මුට්ටිය සකස් කරගත්තට පස්සේ අපි දැන් බලමු මේ කිරි මුට්ටිය උතුරන්න ගන්න ලිප සකස් කරගන්න විදිහ. ඉතින් මම මේකට පාවිච්චි කරලා තියෙනවා තහඩුවක්. තහඩුවකට මම අරන් තියෙන මේ සහනක් වගේ ලොකු මේ තහඩු භාජනයක් අරන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ භාජනයත් හොඳින් පිරිසිදු කරගන්න ඕනේ අපි. හොඳින් පිරිසිදු කරලා වේලලා ගන්න ඕනේ. ගත්තට පස්සේ මම පාවිච්චි කරනවා මෙතනදී ලිප මම ඔයාලට දාලා තියෙනවා. මම කිරි උතුරපු අපේ කිරි දාන දවසේදී කිරි උතුරවන්න මේ වගේ ලිපක් මදි වුණා. ඉතින් ඒක නිසා එතකොට ගත්තේ මම අලුතෙන් ගඩොල් තමයි ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලිපක් හරි ගඩොල් හරි අරගෙන ඉවරලා මේ වගේ ලිප සකස් කරගන්න. මුලින්ම ඒක පිරිසිදු කරලා ඉවර වෙලා ඊට පස්සේ මම මේකේ අඩියට
මේ බුලත් කොළ 3ක් තිබ්බා. අඩියට කියලා කියන්නේ ඒ ලිපට ගෑවෙන්නම නෙමෙයි. මම මේක බිමින් තිනකොට පොඩ්ඩක් ඈත් කරනවා. මෙහෙම ලං කරලා තිබ්බට බුලත් කොළ 3ක් තියලා ඉවර වෙලා ඊට පස්සේ මේ ලිප තියලා ලිපේ අඩියටම මම දාන්නේ මේකෙදි කපුරු දාලා ඉවර වෙලා මම මේකෙදි වේලාසනෙන්න මේ ලෑස්ති කරලා තියාගත්ත පොල් තෙල් පීරිසියක්. මේ පොල් තෙල් පීරිසියට පහන් තිර පැකට් එකක් කඩලා ඉවර වෙලා අලුත් පහන් තිර පැකට් එකක් කඩලා ඉවරලා මේ පහන් තිර ටික පේන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ උඩට වෙනකම පොල් තෙල් දාලා හොඳට පොඟවගෙන තියෙන්නේ. ඒක තමයි මේකෙදි අර ටක් ගාලා මේක රස්නෙන් කිරි උතුරලා ටක් මං වෙන්න පොඩි එක හේතුවක් වෙනවා. ඊට පස්සේ මම එන්නේ කින චුට්ටක් දාලා ඉවර වෙලා ඊට පස්සේ මේ දර කැරි ටික දානවා. මේවා සුවඳ දර මේවා දර මේ විද කඩවල වලින් ගන්න තියෙනවා අපිට සුවඳ දර මිටියක් කියලා ඉල්ලුවම මෙන්න මේ සුවඳ දර මිටියට අමතරව තව අපිට ගන්න පුළුවන් මේකට පැංගිරි වර්ගයේ දර. පැංගිරි ගණයට අයත් දර තියෙනවා. ඒ දර අර ගන්නත් පුළුවන්. ඒ දර අරගෙන ඉවරලා කීනි කරලා ඉවරලා මම මේ දාන විදිහට සකස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අමතරව තව මේකට පොල් කටු කෑල්ලක් වගේ දැම්මා. පොල් කටු කෑල්ලක් වගේ දාලා ආයි කපුරු මැදිනුත් දාලා පහන් තිරේ ඒවත් මැදින් දාලා වෙලා අන්තිමටත් ආයේ මෙන්න මේ සුවඳ දරවලින් මේ ලිපේ භාගයක් වෙනකම් පුරව ගන්නවා. උඩට යනකම්ම දාන්නේ නැහැ මොකුත්. මොකද අපි පත්තු කරන වෙලාවේදී පොඩ්ඩ ඒකට ගින්දර පත්තු වෙන්න වාතය අවශ්‍යයි. ඒක නිසා උඩ පුරව ගන්නෑ. මේ වගේ අපි තියාගන්නවා. ඉතින් ඔයගේ තමයි මම මේ ලිපත් සකස් කරගත්තේ. ඉතින් මෙතෙන්දී කියන්න ඕනේ අනිවාර්යයෙන් මම මේ බුලත් කොළ ඒවා අර ගන්නකොට කහ දීරෙන් හොඳින් සෝදලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඕන වැඩක් කරද්දී හැමදේම පිරිසිදු කරලා තමයි ගන්න ඕනේ. ඉතින් මම නිවසේ හැමදේම පිරිසිදු කරලා කරාට පස්සේ මම භාජනයක් අරගෙන ඉවරලා ඒකට අමු කහ කෑලි තියෙනවා. අමු කහ කෑලි දාලා කහ කුඩ ටිකකුත් දාලා දෙහි කැවිලි ටිකක් දාලා ඉවර වෙලා මුළු නිවසේම කහ දීර චුට්ටක් කිහිනවා. දැන් මේ අපි කිරි උතුරන මුට්ටිය එතනත් කහ දීර ටිකක් ඉහළ ඉවර වෙලා මුළු ගේ ඇතුලේම ටික ඉහළ ඉවර වෙලා මුළු මිදුරටම හොඳටම කහ දීර ඉහළලා ඉතින් පොල් කටු අඟුරු පත්තු කරලා ඉවරලා කිරි මුට්ටියටත් මේ ලිපටත් අල්ලලා ඉවර වෙලා මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ කිරි මුට්ටිය ඉතුරු වෙයි. ඉතින් මේක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේකෙන් යමක් ගත්තා නම් කෙනෙකුට ප්‍රයෝජනයක් ඇති කියලා මම හිතනවා. ඉතින් මෙච්චර වෙලාවක් මාත් එක්ක හිටියට බොහොම ස්තුතියි.